හැලෝ කොහොමද හැමෝම හොඳින් ඇති කියලා හිතෙනවා. නමුත් මේ වෙලාවේ මුළු රටටම ලොකු ව්‍යසනයක් වෙලා තියෙන වෙලාවක්. ඒ නිසා රටේ බහුතරයක් මේ දුකට විපතට පත් වෙලා ඉන්න වෙලාවක්. ඒ නිසාම තමයි මම විශේෂයෙන්ම මේ වීඩියෝ එක මේ වෙලාවේදී මේ ඕගොල්ලෝ අපි හැමෝම වෙනුවෙන් කරන්න ඕනි කියලා හිතුවේ. දැන් බලන්න රටේ දිස්ත්‍රික්ක 25ම නායේ ගිහිල්ලා ගම් වතුර දාලා ගෙවල් බිල්ඩින් සමහර ඒවා අර්ධ වශයෙන් කැඩිලා සමහර ඒවා සම්පූර්ණයෙන්ම කැඩිලා ගිලා බැහැලා පාරවල් කඩාගෙන ගිහිල්ලා පාලම් බෝකු සේරම කඩාගෙන ගිහිල්ලා මේ ලොකු විනාශයක් වෙලා ඉවරයි. දැන් ඉතින් මේ කරන්න තියෙන්නේ එකම දෙයයි අපි මේ හිතින් ශක්තිමත් වෙන්න ඕනේ. මේ දැන් මිනිස්සෙක් බිඳුවටම වැටුණා කියලා හිතන්නකෝ. මේ ඉන් එහාට ඒ මිනිස්සයා වැටෙන්න දිහාවක් නැහැ. ඒ මිනිස්සයාට තියෙන්නේ එතනින් එහාට නැගිටින්න විතරයි. ඒ නිසා අපි එක සිතින් මේ සුබ ප්‍රාර්ථනා කරනවා මේ හිත ශක්තිමත් කරගෙන නැවත නැගිටින්න ජය ගන්න ජීවිතේ ජය ගන්න ලැබේවා කියලා. ඉතින් මේ හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මං වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ ගොඩක් අයට මේ තාමත් කරන්ට් එක නැහැ, ෆෝන් එකට කවරේජ් නැහැ. ඒ වගේ ප්‍රශ්නක් තියෙන හින්දා මේ වැඩි කාලයක් ගන්න කැමති නැහැ. ඉතින් බලන්න පුළුවන් අය ඉන්නවා, බැරි අය ඉන්නවා. ඒ නිසා මේ එහෙනම් හැමෝටම ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ තව එක ඉල්ලීමක් කරන්න තියෙනවා. මේක පුළුවන් හැමෝටම මේ ෂෙයා කරන්න. විශේෂයෙන්ම රට රස්සාවල් කරන අයට මේ අපිට පුළුවන් තරම් මේ ආධාර කරන්න. මේ විශේෂයෙන්ම ආහාර බොන වතුර ඒවෙන් මේ සියලුම දේන් ආධාර කරන්න. මේ වැඩි වැඩියෙන් ආධාර කරන්න. මොකද මේ වෙලාවේ මේ ෆොරිනර්ස්ලා එන්නේත් නැහැ. එතකොට මේ ටුවරිසම් ඩවුන් යනවා. අනිත් එක මේ අපනයනය කරන්න බැහැනේ. මේ කෑම බීම ඇතුළු හැම දෙයක්ම අපනයනය කරන්නත් බැහැනේ. මේ සේරම විනාශ වෙලානේ තියෙන්නේ. ඉතින් අර රටින් එවන සල්ලි විතරයි තියෙන්නේ. මේ පොඩ්ඩක් හරි chance එක. ඒ නිසා පුළුවන් තරම් එවන්න. ගොඩක් පිං සිද්ධ වෙනවා. මේක හැමෝටම මේ ෂෙයා කරන්න. වැටුණා කියලා මේ දුක් වෙන්න එපා, ලත වෙන්න එපා, පසුතැවිලි වෙන්න එපා. බිඳුවටම වැටුණා නම් ඉන් එහාට වැටෙන්න දිහාවක් නැහැ. ඉන් එහාට නැගිටින්න විතරයි තියෙන්නේ. මේ හිත ශක්තිමත් කරගන්න. ශක්තිමත් කරගෙන අපි කොහොම හරි ගොඩ යන්, කොහොම හරි ජය ගමු. ජය වේවා. බුදුසරණයි දෙවියන්.